ආයිබෝන් මේ ආණ්ඩුවෙන් මාලිමා ආණ්ඩුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. පච ගහන විතරයි, පච කෙලිනවා විතරයි, පචමයි කියන්නේ කියලා සමහරක්ගේ පොඩි කතාවක් තියෙනවනේ. නමුත් සිදුවෙන දේවල් මහජනතාව අතරට යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්ක සමාජ මාධ්‍ය ජනමාධ්‍ය ඇමතිතුමාගෙන් පවා ඒ ප්‍රශ්නේ අහනවා. නමුත් එතුමා කියන්නේ ඒවා නිසි වෙලාවට ජනතාවට දැනගන්න ලැබෙයි කියලා. නමුත් පරක්කු වෙනකන් ඒ දේවල් මිනිස්සු අතරට නොගියොත් එහෙම හැමෝම හිතනවා අර ඔළුවට දාන දේත් එක්ක මේ ආණ්ඩුවෙත් කිසිම දෙයක් කරන්නේ නැහැ. පරණ ආණ්ඩුව වගේම තමයි කියන එක මිනිස්සුන්ගේ ඔළුවට යනවා. මොකද ඒ දේවල් නිතරම මිනිස්සුන්ගේ ඔළුවට ගියොත් මිනිස්සුන්ගේ ඇහැට දකින්න දැන් මාධ්‍ය හරිම දියුණුයි. ප්‍රධාන මාධ්‍යයට වඩා දැන් සමාජ මාධ්‍යයෙන් මිනිස්සු හුඟක් තොරතුරු ලබා ගන්නවා. ඉතින් ඒ හින්දා ඒ දේවල් නිතර මිනිස්සුන්ගේ ඔළුවට ගියොත් තමයි මේ ආණ්ඩුවෙන් මාලිමා ආණ්ඩුවෙන් යම්කිසි දෙයක් කරන රටට කියන එක පේන්න තියෙන්නේ. නමුත් ඇත්තට මේ දෙයක් සිදුවන්නේ නැහැ. මොකද ඒ හින්දා තමයි මේ සමහරක් කෑ ගහන්නේ මේ ආණ්ඩුවෙන් කිසිම වැඩක් කරන්නේ නැහැ. වැඩක් නැහැ මේ ආණ්ඩුව. ගෙදර යවන්න ඕනේ, ගෙදර පන්නන්න ඕනේ කියන මතය තමයි ගේන්න හදන්නේ. ඉතින් ඇත්තටම අපි හිතුවා මේ මාලිමා ආණ්ඩුවෙන් කරන දේවල් අපිට පුළුවන් විදිහට හරි ජනතාව දැනුවත් කරනවා නම් ඒක ඇත්තටම ආණ්ඩුවටත් රටටත් කරන ලොකු සේවයක් කියලා. ඉතින් අපි දැක්කා වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ අනුරාධපුර ගලෙන් බිඳුණු වැව අලුත් දියුල් වැව සංවර්ධනය කරන්න රුපියල් මිලියන 230ක් අයින් කරලා තියෙනවා. මොකද ජනවාරි මාසේ වැව් බැම්මේ ජල කාන්දුවක් ඇති වෙලා තිබුණා. ඒක විශාල හානියක් වෙන්න ඉඩ තිබුණා. අක්කර අඩි 7000කට වඩා ජලධාරිතාවයක් තිබුණා ඒ වෙලාවේ වැවේ. මහත් පරිශ්‍රමයක් දැරලා තමයි ඒක වළක්වා ගත්තේ. ඉතින් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් ඒ සඳහා මිලියන 230ක් රජය විසින් යොමු කරලා තියෙනවා ඒ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා. ඉතින් ඒ සංවර්ධන කටයුත්ත නිරීක්ෂණය කරන්න ඉඩම් වාරි මාර්ග මහවැලි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහත්මයාත් පැමිණලා හිටියා. මේ සංවර්ධන වැඩ කටයුත්ත කිරීම සඳහා රුපියල් මිලියන 230ක් රජයෙන් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව අයවැයෙන් රුපියල් මිලියන 78000ක් වෙන් කරා වාරි සංවර්ධන වැඩ කටයුතු සඳහා. ඉතින් ඉදිරියේදී මාලිමා ආණ්ඩුවෙන් මුළු රටේම වාරි සංවර්ධන වැඩ කටයුතු සිදු කිරීමට නියමිතයි. ඒ සියලුම වාරි සංවර්ධන වැඩ කටයුතු සිදුවන්නේ වාරි මහිම කියන ව්‍යාපෘතිය යටතේ. අපි රජයක් විදිහට වාරි මාර්ග ප්‍රතිසංස්කරණ සහ ඉදිකිරීම සඳහා මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා රුපියල් මිලියන 78000. ඒ නිසා විශාල වැඩ කොටසක් වෙන්න දීවිත රටේ සිදුවෙන වාරි වැඩ කටයුතු සියල්ලම අපි වාරි මහිම කියන ව්‍යාපෘතිය යටතේ තමයි සිද්ධ කරන්නේ. අපේ රජයේ කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයෙන් වාරි මහිම කියන වැඩසටහන ඇතුලේ මිලියන 78000ක වාරි මාර්ග පුනරුත්ථාපන වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතයි. සමාරම්භ උත්සවය තමයි අනුරාධපුර ගලෙන් බිඳුණු වැව අලුත් දියුල් වැව වැව් බැම්මේ සොරවුව නැවත ඉදිකරන වැඩ කටයුතු ආරම්භයත් එක්කම සම්පූර්ණ වෙන්නේ. මෙතනින් පටන් අරගෙන අපි 2025 අවුරුද්දේ රට පුරා මිලියන 78000කට අධික මුදලක් වැය කළා වාරි මාර්ග පද්ධති විශාල සංඛ්‍යාවක් නැවත ප්‍රතිසංස්කරණය කරන්න සහ ඉදිකරන්න නියමිතයි. ලංකාවේ වාරි මාර්ග ගොඩ දාලා ඉවරලා කෘෂි කර්මාන්තයේ නැවතත් පණ ගන්නවන්න මේ කරන සේවාවට ආණ්ඩුවට හිසනම ආචාර කරන්න ඕනේ. මොකද මේ රට ස්වයං පෝෂිත රටක්. ඒක අපි හැමදෙනෙක්ම මතක තියාගන්න ඕනේ. කෘෂි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරොත් මේ රටේ ණය ගෙවන්න ආයිතින් සෙල්ලම් නැහැ. ආයිතින් මේ රටේ ණය වෙන්න දෙයක් නැහැ. මේ අරන් තියෙන ණය ගෙවන්න පුළුවන් බොහොම ඉක්මනින්. මොකද ඒ තරම් ස්වයං පෝෂිත රටක් මේක. කියන්න දෙයක් නැහැ. ඉතින් හැමෝම දන්නවනේ පෙරදිග ධාන්‍යාගාරිකයෝ අපේ රටටනේ. ඉතින් මේ වෙන දේවල් කරන්න ගිහිල්ලා රට ඇනගෙන තියෙන වෙලාවේ වාරි මාර්ග ක්‍රම නැවත සංවර්ධනය කළා කෘෂි කර්මාන්තයට තැනක් දීලා කෘෂි කර්මාන්තේ නග්ගලා ගත්තොත් රට ගොඩ දාන එක මහ දෙයක් නෙමෙයි. අපි ඒකත් ආණ්ඩුවට මතක් කරනවා. ඉතින් මේ කරන වැඩ කටයුතු ඔබව දැනුවත් කිරීම තමයි අපේ එකම අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරන්න නැවතත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.